මම ආයිබෝන් කියලා ඔබ සාදරයෙන් පිළිගන්නවා BSA රවි TV YouTube channel එකට වෙන්න වගේම සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන මාතෘකා කීපයක් මම highlight කරලා තිබ්බා. ඒකේ මම ප්‍රධාන මාතෘකාව විතරක් හොයාගත්තා. මට නිතරම කෝල් එන මාතෘකාවක්. ඒ කියන්නේ අද කාලේ නැවක් හොයාගන්න අමාරු ඇයි? හොඳ කම්පැනියක් හොයාගන්න අමාරු ඇයි? ඒ වගේම තමයි හොයාගත්ත කම්පැනි වැඩි කාලයක් රැඳිලා ඉන්නේ කොහොමද කියන දේ තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඒ වගේ මතක් කරන්න ඕනේ කොච්චර නැව සම්බන්ධ වීඩියෝ තිබ්බත් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන එකම වීඩියෝ channel එක තමයි එකම YouTube channel එක තමයි BSA රවි TV YouTube channel එක. ඒක මම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් න්‍යායික ශේෂ්ත්‍රයට ඇතුල් වෙන අයගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒවට මගේ දැනුම හැටියට පිළිතුරු ලබා දෙන්නේ BSA රවි TV YouTube channel එක විතරයි. එහෙනම් මාතෘකාවට යමු. ඊට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් BSA රවි TV YouTube channel subscribe කරලා like කරලා share කරලා යාළුවන්ටත් බලන්න. ඇයි කෝස් එකක් කරපු එකකට C-band කෝස් එක ඔයගොල්ලෝ දන්න විදිහට කියවනම් ඒක කරා කියලා නැවක් හොයාගන්න ලේසි නෑ. හරිම අමාරුයි. ඒ වගේම තමයි අමාරුවෙන් හරි හොයාගත්ත කම්පැනි අපි කොහොමද වැඩි කාලයක් කම්පැනි හොඳයි නම් වැඩි කාලයක් කොහොමද ඒකේ රැඳිලා ඉන්නේ කියන දේ තමයි ප්‍රධාන දේ. එක දෙකට ගැලපෙන්න අමාරුවෙන් හොයාගත්ත කම්පැනි මාසෙන් ගෙදර ආවනම් වැඩක් නෑ. අපට නැව් කම්පැනියක් නැවක් ඉස්සලාම සේල් කරන කෙනෙකුට බොහොම අමාරුයි හොයාගන්න. ඒකට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕන ඔයාලා නෙමෙයි අපට කලින් නැව් වලට නැග්ග කට්ටිය. අපට කලින් කෝස් කරපු කට්ටිය. ඇයි මම ඒකට කියන්නේ? එහෙම කිව්වා කියලා මම ගිත මුත් ගන්න එපා. ඒගොල්ලන් කපාපු පාරේ තමයි අපට යන්න තියෙන්නේ. ඒගොල්ලන් ලස්සන පාරක් කපලා තියෙනම් අපටත් යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පාරේ ඇතුලේ බෝකු කඩලා බෝකු විනාශ කළා නම් අපිට පැන තමයි යන්න තියෙන්නේ. මම උදාහරණයක් කිව්වා ඒගොල්ලන්ට ඒ සිත් තේරුම් ගන්න. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ නාවිකයන්ට ඩිසිප්ලින්. නැවට නැග්ග හැටි මාසයක් ගිය හැටි අමතක වෙනවා කොහොමද මේ කම්පැනි හොයාගත්තේ කියලා. තවත් එකක් තමයි ජම්ප් ෂිප්. ඔය ප්‍රධාන දෙක නිසා තමයි අපේ අලුත් නාවිකයන්ට නැවක් ඉක්මනින් හොයාගන්න අමාරු වෙන්නේ. ඩිසිප්ලින් කියන්නේ නැවකට ගිහිල්ලා අපි හැසිරෙන විදිය කියලා කියමු.